ආයුබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොල් කොළ වලින් වෙසක් කූඩුවක් හදන විදිය. අපිට ඕනේ පොල් කොළ, ස්ටේප්ලර් එකක්, කතුරක්, තව අඩි රූලකුත්. අපි සෙන්ටිමීටර් 10ක් දිග පොල් කොළ කෑලි කපා ගමු 24ක්. ඔයාලා මේ විදිය පොල් කොළ වලින් කෑලි 24ක් කපා ගන්න. ඔයාලා මේ විදිය පොල් කොළ දෙකක් අරගෙන එක සමානව මේ ඉරටු දෙක ළඟට එන්න තියලා ඊපස්සේ මේ ඉරටු දෙක අගින් අල්ලලා ඊපස්සේ පළවෙනි තනින් ස්ටේප්ලර් එකක් ගහ ගන්න ඕනේ ඔයාලා. ඊපස්සේ ඔයාලා තව මෙතන මේ කෙල දිම්ම ගහ ගන්න තව එකක්. අපි පොල් කොළ කෑලි අරගෙන මේ විදිහට ස්ටේප්ලර් කරලා හදා ගන්න ඕනේ. මේ විදිහ කොටු හයක් හදා ගන්න. විදිය ඔයාලා කොටු හයක් හදා ගන්න. ඔන්න තියලා මේ අපි වෙසක් කූඩුවක් අර සවුකුළු වෙසක් කූඩුවක් හදනවා වගේ කෑලි 4ක් කොනවල වලට සෙට් කරගන්න. ඔයාලා මේ විදිහට ඔයාලා කොටු 4 සම්බන්ධ කරගන්න ඕනේ. ඔයාලා මේ විදිහට ත්‍රිකෝණයක් අපිට මේක ලේසි වෙන්න මේකට සම්බන්ධ කරගන්න. ඔයාලා මේ විදිහට ත්‍රිකෝණ පැති 4ින්ම කපා ගන්න. මේ විදිහට අවසානයේ මේ ඔක්කොම ටික සම්බන්ධ කරගෙන ඉවර කරලා ලස්සන වෙසක් කූඩුවක් හදාගමු. මේ තියෙන අපි අවසානට හදාගත්ත වෙසක් කූඩුව. අපි දැන් මේක ලස්සනට සරසවගමු. මේක සරසන්න වේලිච්ච අමු පොල් කොළ ගන්න පුළුවන්. අපි මේක මේ විදිහට වියා ගන්නවා. ගත්ත කොටුව මේ වෙසක් කූඩුව එක කොටුවකට දාලා අපි මේක ස්ටේප්ලර් කරමු. පොල් කොළ ටික අපි මෙහෙම මේ වෙසක් කූඩුවේ අමුණ ගමු. ඊයපු කොටස් ටික පැටි 4ට සම්බන්ධ කළා. මේ වෙච්ච පොල් කොළ වල අග්ගිස් අරගෙන මේ අග්ගි රැලි දාමු. මෙහෙම ලස්සනට අපි මේක සම්බන්ධ කරමු. අපි මේ විදිහට නායක ගොතාගෙන යමු. අපි මේක එල්ලන එකක් දාලා අපි මේක අවසන් කරමු. ස්තුතියි. වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ